හයි කොහොමද ඔයාලට? ඉතින් මම මේ vlog එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහකට සමරපු මගේ බර්ත්ඩේ එක. ඉතින් වෙනදට නම් සාමාන්‍යයෙන් ගෙදර ඇත් එක්ක යාළුවොත් එක්ක මොන හරි පොඩි පාටියක් දාන එකනේ කරන්නේ. ඉතින් මම හිතුවා මේ බර්ත්ඩේ එක ටිකක් වෙනස් විදිහට සමරන්න ඕනි කියලා. මම හිතුවා ටිකක් කෑම බීම හිඟ මිනිස්සුන්ට පොඩියට දානයක් වගේ එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම මේ වෙනකොට ගෙදර නෙවෙයි ඉන්නේ. මේ මට මේ වැඩේට හෙල්ප් කරන්න මගේ බෝඩි මේ ආන්ටි බෝඩි මේ ඉන්න අනිත් නංගි. ඉතින් අපි මේ කැම්ප් පාසල් ටික හදාගෙන කැලණියට යන්න හිතුවත් අද මගේ වර්කින් ඩේ එකක් නිසා අපිට ටිකක් කැම එක හදාගන්න පරක් වුණේ හින්දා අපිට කැලණිය යන ඩිසිෂන් එක වෙනස් කරා. ඉතින් ආන්ටිගේ සජෙෂන් එකක් එක්ක ඊට වඩා ටිකක් වෙනස් තැනකට ගියා. මොකද මමත් එතෙන්ට යන්න ආසාවෙන් හිටියේ මං අහලා තිබුණා ගිහින් තිබුණ නැහැ එතනට. ඉතින් මේ කැම ටික බෙදන්න ආන්ටිත් මට ඇත්තටම ගොඩක් හෙල්ප් කරා. ඉතින් මේ කැම ටික බෙදන්න අපි පික්නික් එකක් දාගෙන තමයි ගියේ. ඉතින් පික්නිකේ ඩ්‍රයිවර් සජෙස්ට් කරා මේ තැන්වල මිනිස්සු ඉන්නවා අපි එතනට යමු කියලා. ඉතින් අපි ඒ තැන්වලට ගිහිල්ලා කැම ටික බෙදුවා. ඉතින් ඇත්තටම මම මේ කැම බෙදන වීඩියෝස් නම් ගත්තේ නැහැ. මට ඒක ටිකක් ඔඩ් වගේ කෙනෙක්ට දෙයක් දීලා එක වීඩියෝ කරන එක. ඉතින් අපි කැම ටික දීලා ආවේ මිනුවන්ගොඩ. මිනුවන්ගොඩ මෙතනට වල සමහර විට ගිහිනුත් ඇති. මෙතනට කියන්නේ මිනුවන්ගොඩ ගලේදේවල කියලා. ඉතින් ආන්ටි එහෙම කලින් මෙතනට ගිහින් තියෙනවා කියලා තිබුණා මට. මම ගිහින් තිබුණා. ඉතින් මට මේ තැනට යන්න ඕනි කියලා ප්ලෑන් එකකුත් තිබුණා. හැබැයි අද යන්න ඕනි කියලා අයිඩියා එකක් තිබුණ නැහැ. ඉතින් අපිට කැම ටික හදාගන්න පරක් වුණ නිසා අපි යන්න හිටපු ප්ලෑන් එක වෙනස් කරලා මේ තැනට යන්න කියලා හිතුවා. ඉතින් මේ අද බදාදා දවසක් නිසා සාමාන්‍යයෙන් මිනිස්සු වැඩි ප්‍රමාණයක් හිටියත් ටිකක් අමුතු එන්වයරන්මන්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට එතනින් පිටත් වෙලා මම ඔෆිස් එකට එන්න ආවා. ඉතින් ඔෆිස් එකට එනකොටම මම ඕඩර් කරලා තිබුණ මගේ පාර්සල් එකකුත් ආවා. මේ වියාන එකේ කොස්මෙටික්ස් තිබුණ පාර්සල් එකක්. අතර මට ඒක පොඩක් කඩන කල ඉවසිල්ලක් තිබුණ නැහැ. ඉතින් මම ඔෆිස් එකේ මේක ඕපන් කරලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම thank you වියානා. මොකද ඔයාලා හරිම ලස්සනට ඒ ටික පැකින් කරලා තිබුණා. කිසිම ඩැමේජ් එකක් වෙලා තිබුණේ නැහැ. හොඳටම තිබුණා. ඉතින් ඔෆිස් ටයිම් එක ඉවරුණ ගමන්ම මම ටවුන් එකට ආවා. මට මොනවා හරි ගන්නවමනාව තිබුණා. පහුගිය දවස් ටිකේම ගොඩක් බිසි වෙලා හිටපු නිසා මට මම වෙනුවෙන් මොනවත් ගන්නත් වෙලාවක් තිබුණ නැහැ. පොඩි දේවල් ඕඩර් කරලා ගත්තට මට ලොකු වමනාවක් තිබුණා අද පොඩ්ඩක් මම වෙනුවෙන් මොන හරි ගන්න ඕන කියන එක. ඉතින් ඩ්‍රෙස් එකකට අමතරව මට වමනාව තිබුණ හෑන්ඩ් බෑග් එකක් ගන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මට හිතට හරියන එකක් තිබුණ නැහැ මෙතන. ඒක නිසා මං හිතුවා ඒක වෙන දවසක ගන්නම් කියලා. මොකද දැන් ටිකක් රෑ වෙලා මම බොඩිමට ආයෙම යන්නත් ඕනිනේ. ඒ නිසා මම හිතුවා වෙන දවසක හෑන්ඩ් බෑග් එකක් ගන්නවා කියලා. ඉතින් මට ග්‍රොසරි අයිටම්ස් ටිකක් ගන්න වමනාවක් තිබුණා. ඊට පස්සේ මම ඉක්මනටම ග්ලෝ මාක් එකට ඇවිල්ලා ඒ දේවල් ටිකත් අරගෙන මගේ බෝඩිමට යන්න ගියා. ඕකේ එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැහමු.